ඔන්න අද ප්ලේ කරන්නේ Granny 5 time to wake up කියන ගේම් එක. ඉතින් මේකත් හොඳයි. Granny 1 2 3 4 5 කියන ගේම් හතරම නිකන් අපි නිකන් virtual ලෝකයකට වගේ ගිහිල්ලා පොඩි මේකක් තියෙන ගේම් එක. මේකෙත් අපි මෙහෙන් නිදා ගන්නකොට එහෙන් හැරෙන සීන් එකක් තමයි යන්නේ. ගේම් එක ගාමු. පිපිරි බලමු. ඔන්න ඔහම ඇක්ට් 1 එක පටන් ගන්නවා. Where is my mind? හරි කමන්නේ. See, I have had nightmares for a long time. These strange houses, rooms. Have you tried going to the doctor or taking any action? I'm going to be locked up in a psych ward. These dreams, you know, they are connected with each other. It's terrible. I can't even imagine what it's like. Every night I watch a horror series in my sleep where I am the main character. You have no idea, and I will never be able to show you this series, unfortunately. Fortunately, not unfortunately. I wouldn't have experienced something like this. Every night of mine is another life test. I can't even imagine what kind of nightmare I would get into this like this time. I don't even know what to say. I wish you no nightmares tonight. Good night. Good හරි night. වෙන good night කියලා නිදා ගන්න යන්නේ. මෙහෙන් නිදා ගන්නකොට එහෙන් ඇහැරෙනවා. අපි දැන් ඉන්නේ Granny ආච්චියම්මලා ගෙදර. මොනවා නැතත් හැබැයි Granny අපිට යතුරු දීලා යන්නේ. අපි යතුරු හොයාගෙන අර තියනවා. යතුරු හොයාගෙන දොර අරගෙන එළියට යන්න තියෙන්නේ. කොහේ හරි එක්ක යතුරු වැටෙනවා, එක්ක යතුරු දාලා යනවා. දෙකෙන් එකක් තමයි වෙන්නේ. එලිවේටර් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි යන්න තියෙන්නේ. යන්න දෙන්න එන උඩ කොහොම එන්නේ නැද්ද මේ මගුල? පන්ට වරේ මොන මගුලද මලපයි. දැන් අපි යන් පල්ලෙහාට. සිපිරිය හැබැයි ග්‍රැෆික්ස් නම් අවුලක් නැහැ. ඔන්න ඔහමයි අම්මට අප්ඩේට් එක නම් සුපිරි වෙනස්ම අමුතු විදියට තියෙන්නේ. පල්ලෙහායින් ගියොත් එපා පල්ලෙන් එන එක අවුල් අපි ඉතින් නම් එලිවේටර් එකෙන් මෙයා වැඩ නම් ගොඩක් තියෙනවා මේක අර වගේ පැනලා යන්න ලේසි නෑ. යන්න ආච්චියම්මා. ආච්චි අර පොල්ලකුත් අතේ තියන් ඉන්නේ ආච්චියම්මා. අපි එළියට ගියපු ගමන් හැරලෙනවා. එහෙනම් පොඩි සීන් එකක් තියෙනවා නේද දැක්කද? මං හිතේ ගහයි කියලා. අය එනවා. මේක හරියට නෙමෙයි. උඩට ගියානේ. වෙලාවට ගියා. ඒගොල්ලෝ මේ වගේ මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍ය මේක තමයි තියෙන්නේ ස්ක්‍රූ ඩ්‍රයිවර් කියන්නේ. ඒ මල්ලි ස්ක්‍රූ පනේ. ඔව් ඒක තමයි. ෆොටෝ වැටෙනවද නැහැ. උඩ තට්ටුවට යන් අපි බලමු. අවුරුත් නැණි උඩ තට්ටුවේ. පිටින් දොරවල් අරගෙන ගිහලා අර මොකද කරන්නේ? චේන් කටර් එක. චේන් නෙමෙයි මේ වයර් කටර් එක. දැන් බලමු දැන් මේ හැමතැනම හෙවිල්ලක් තමයි තියෙන්නේ. මේකත්. හෙක්ස් රේන්ජ් එකක් තියෙනවා. මේක මෙතන දාලා යනවා අපි. අර බකට් එක අරන් එන්න ගිහින්. මේ සද්දෙට හැබැයි එන්න ඉඩ තියෙනවා. හැබැයි නැතු වෙන්නත් ඉඩ තියෙනවා. නැද්ද? නෑ වගේනේ. කැපම් සේපට් එක කැපෙමු. අච්චියම්මේ. අච්චියම්මනේ. පුතු ආරම්භ. වෙපන් කී එක. සුපිරි දැන් නම් හරියයි. ඔක තමයි හෙවි මම මෙච්චර. වෙපන් කී එක මෙන්න මෙතන තියෙන වෙපන් එක. ඒක ඇරියා මෙන්න ෂොට් එක ගත්තා. දැන් වරේව. දෙන්න වඩාගෙන ගහන්න වඩාගෙන වරෙව් එක එක වරෙව් පහින් ගහගන්න වරෙව් පහින් ගහගන්න වරෙව් පහින් ගහගන්න. ඔව්
අයියෝ එන්නේ නැද්ද? අනේ එන්න. අන්න එනවා අච්චම්. වරේ. අඩේ. උඩ නැගලා අතල් එක. ටක්. යම්මේ. අතල් එක අතල්. හරි හරි ගන්න. අපි දැන් ගිහලා අන්න එක කාඩ් එකක් තියෙන ඒ කාඩ් එක ගමු. කී කාඩ් එක. 1990. හරි අපි ඒක දැන් නැහැ. දැන් අපි ගිහිල්ලා අර බකට් එක ගමු. ඒ බකට් එක අපිට බඩු ගොඩක් ගන්න පුළුවන්. වෙලාව කීයද? 9:20. අපි 9:20ට වෙලාව අතන හදලා අර මොනවද මේ අර ගියේ තියෙන ගේට් ටික කරලා දාමු. මේ බඩු ටිකක් දාගමු. ඊට කලින් මෙතන වීදුරුව බෙදලා අපි මේක අර වගේ තියනවා තව ඉතින්. උගුලකුත් තියෙනවා ගණිට දාන්න පුළුවන්. ඒ උගුලත් අපි ගමු. ඔන්න උගුල යාළුවනේ උගුල කියලා තමයි කියන්නේ. පුතේ ගිල වෙලාව හදමු. ළඟට 9යි. ඊට 9:20 තිබෙනේ. ඉතින් මේක මේ පැය කට 9ට යවලා ආතල් එකේ සීන් එකේ දැන් අපි කරමු 7 8 9 9:20 එරින්නේ හරියා වෙනස් කරවන්න බඩ නෑ 9:20 තමයි තිබ්බේ ඇරෙන්නේ නැත්තේ අනේ ඇරෙන්නේ පොඩ ගිහලා බලමු අපි තැන පොඩ මම දැක්කේ 9:20 වගේ තමයි 9:20 ආච්චිට හාල් කරන 11:20 නේ ඕක තමයි මට පොඩ්ඩක් ඒක පැටලෙනවා එහෙම තමයි ප්‍රෝමිලක් කන්නේ එහෙම තමයි වැඩි ගණන් ගන්න එපා 11:20 තමයි වෙලාව ඒක දාලා ඉතින් හරියට අපි මේක අය දැන් අයියෝ අය මේ මගුල කරකන්න දෙනවා ඕක තමයි එපා නරකට අල්ලලා අහුවෙන්නේ නැද්ද අරගේ තිතත් පොඩි ඒක නන්න එපා වෙනවද මොනම දෙයක් ඕනට වඩා ඕනේ නැහැ එපා වෙන හරි අරුණා යතුරත් අරගෙන ගිහලා ඇරලා එමු බාස්කට් එක ගන්න බකට් එක අපි ඔන්න ගේට් එකත් අරුණා අපි දැන් ගෑණි මෙතන සද්ද හොඳයි කියලා හිතලා අපි යතුර එතෙන්ට දාලා අපි ගෑණි මෙතන නවත්තමු දැන් හොයාගෙන යන්න තියෙන්නේ බකට් එක හරි බකට් එක තියෙනවා බකට් එක ගමු දැන් උඩට ගිහිල්ලා ඒ උඩ තියෙන බඩු ඔක්කොම ටික අරගෙන බකට් එකට දාගත්තම අපිට අපේ වැඩේ කරගන්න ලීසි. ආහින් දොර වහලා. ඒකින් අපි වෙන තැනකින් එතන යන්න ඕන උඩ තැනක් තියෙන එතනින් තමයි එතනට යන්න වෙන්නේ. මම ගේම් එක නම් අලුත් වෙලා මේ අප්ඩේට් එක සුපිරිය. මේ මෙහෙම කාමරයක් තිබ්බේ. මොකක්ද ඒ කාමරේ? ක්‍රෙඩි. මම හිතන්නේ මේක මම හරි බය කරන්න දාපු එකක් මම හිතන්නේ. දැන් ගෑනුන් මෙතන අච්චි බලහන් ගිල ඕනක තමයි ප්‍රශ්නේ එන්න බය වුණා ඒක මරුවේ බෑ කන්නඩිය තියෙන ඇතුලෙන් එන ඒක සුපිරි අම්මෝ ඒක බය වුණා මුකුත් නෑ නේද මුකුත්ම නෑ නෑ මුකුත් නෑ
මෙතනින් ගිහලා බලමු. යතුරක් තියෙනවා. මොකද්ද? ලන්ඩ්‍රි කී. හරි ඒක අපි දාගෙන බකට් එක අරගෙන යමු. ලන්ඩ්‍රි කී කියන්නේ රෙදි හොදන බඩු දෙන තැන් එක. උඹලට කියලා දෙන්නත් ඕනේ මොන මගුලක්ද උඹලා එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්නilla. දන්නේ නැත්නම් දන්නවා ඉතින් උන්ට මොකද කියන්න බෑ. අන්න අපි ගින්දර අතන ගින්දර වහන එකක් හම්බුණා. අතියන්නේ නෑ නේද? මේ බුලට් ටිකක් තියෙන්නේ. මේ අපිට මේක ඇතුලෙන් යන්න පුළුවන්. අම්මට සිට හැංගෙන්න පුළුවන්. ඉන්න බෑ අපිට හැංගෙන්න මේ දෙන්න අපි ඉතින් කොහොමද ගෙදරින් පැන ගන්න බලමු. මොකක්ද? රෝඩ් එකේ දාන්න 557යි 863ට තමයි කෝල් එක ගන්න. ඒ වමුණු නම්බර් නේ අකුරු 6 අකුරු යන වත් ඉලක්කම් 6 තියෙන. සිපිරි. ඒකම තමයි හොල්මන් වල ඒක තමයි. අපිට මේ ගේම් එක හදපු එක නැත්තම් ලේසි වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. නැත්තම් උතන නම්බර් 10ක් මතක තියාගන්න බෑ. නම්බර් නෙවෙයි අංක 10ක්. නම්බර් කියන්නේ අංකනේ. අංක නම්බර් 10ක් බෑනේ ඉතින් ඔක තොතන කරන්නේ. අර මොකක්ද? මොකුත් නෑ. මොකුත් නෑ. Here you are safe. මෙතන අපිට ඉන්න පුළුවන් හැංගිලා. මොකුත් නැද්ද වෙන? අර මොකක්ද? කේබල් එක. අපිට මේක පූල් එකක් තියෙන පල්ලා ඒ පූල් එකේ වතුර ටික අයින් කරන්න ඒක ඕන වෙනවා. අය මොකුත් නැහැ නේ. අය මොකුත් නැහැ. අතන මොකද්ද? ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා. ඒකත් දාගෙන බඩුව තියෙන එකට එහෙම ගියා. අර ගින්දර වහන්න පුළුවන් එකක් තියෙනවා. ඒක තියෙන්නේ ස්විමින් pool එකේ අපි ළඟ ස්විමින් pool කී එක. අතන මේකේ තියෙන්නේ නේ හරි ගමු අපි. ගණිනවද? නෑ. රේඩියෝ එක දැම්මට වෙලාවකට ගණි උතන වෙලා රේඩියෝ එක දාගෙන නටනවා. මම ගෙස් දෙකට දැකලා තියෙනවා. ආතල් තමයි ඉතින් මේ ගණිත් එක්ක මේක මුල් මේක පළවෙනි ගේම් ටික නම් එකක් සුපිරි ඒ ගේම් ටිකක් මම ගණි එක දැම්මා. ඒක ලෙගසි එකනේ. ඒ ලෙගසි එකත් සුපිරි. අපි ගිහිල්ලා ග්‍රෑන්ඩ් පාට දැන් ග්‍රෑන්ඩ් පා තමයි. අපි ග්‍රෑන්ඩ් පාට උම් එකක් දෙමු. ඩෝ උම් එකක් දුන්නා. අපි දැන් ගිහිල්ලා හොයමු. මොකක්ද තියෙන්නේ මොකක්ද නෑ. ගණිත් දැන් එන්න පුළුවන්. අතන තිබ්බ එක වැටලා සද්දයක් ඇහුණා. මේ කැමරාව දාලා තියෙන්නේ. අතියම් නෑ. අපි බඩු ටික බලමු. තියෙනවද කියලා මොනවද මේක ඇතුලේ? මෙන්න ග්‍රෑන්ඩ් පා උයාගෙන කනවද මන්ද මෙතන මේ අපන් කීයකෝ මේ යවන් කීයද හොටෙල් එක ගන්න. මේ හොටෙල් එක උයාගෙන කන්න පුළුවන් නේද නිකන්. කොටේජ් එක වගේ තියෙන. නැති වෙලා ගියා. දිලිසෙලා නැතිලා ගියා. හරි කැරියා මේ මෙතෙන්ට දාලා තුවක්කුව ගන්න. නවද කණි? අචි නෑ අචි නෑ. මේ කොහෙද? මොකද මේ? හරි. මෙතනින් ගිහිල්ලා බරු ටික දැන් දාලා අචියම්මේ නෑ අචියම්ම නෑ. සබ්දයක් ආවා. බකට් එක ගත්තා. ශනික පැන්නා. අයිත් තරක වටිනවා. මේ දෙකම දැන් දාගන්න තියෙන්නේ මේකට. දෙකම දාගෙන ඉතින් එනවද නැහැ. දෙකම දාගෙන ඉස්සරහ කරන්න තියෙන වල ටික කරන්න තියෙන්නේ. මේකේ තියෙන මියුසික් ටික නම් ලස්සනයි ඈ. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ටික. සුපිරි. අතල් තමයි ඉතින්. දූපන් මේ මූණට මූ ඉච්චන. ඒක හරිනේ නේද? දැන් තුවක්කු ගත්තා. හෙඩ් ෂොට් එකට අල්ලපිය. ගන්න බැරිමයි කිව්වම තුවක්කු. අච්චා මේ ගියා. මීට ළඟට අපි මීට ළඟට ගිහිල්ලා ආච්චියම ඉන්නවද පොඩ්ඩක් බලලා ඉතින් මේ නැත්තම් මෙතනින් අරගෙන තුවක්කුව අරගෙන. කලින් තුවක්කුව ගත්ත රෙබුන්නේ නැතු මොකක්ද වුණානේ. ආච්චියම මේ ආච්චියම නෑ. එන.
මේව තමයි විසි වෙලා යනවා. මොකුත් නෑ අර මොකකින් හරි ඇදලා ගත්තා වගේ. 100ක් නෙදි. මේකේ වැඩිපුරම ග්‍රෑන්ඩ් පා නෙමෙයිනේ ඔයද. බියෙන් ඉන්නවා පුතේ ගහලා. ග්‍රෑන්ඩ් පා උනිදිනේ ඌගේ වැඩේ නිදි ඌ. ඒ කරන්නේ කී කාඩ් එක ඕනේ. හරි ඇරුණා. අර මොකද්ද තියෙන්නේ? කොග් වීල් එක. රතු පාට කොග් වීල් එක. කොග් වීල් එකත් හම්බුණා. දැන් ඉතින් අපිට මේ টয়ලට් අස්සේ තමයි බලන්න තියෙන්නේ. ඒක බලන්න টয়ලට් බ්‍රෂ් එක ඕනේ. මේ මොනවද තියෙන්නේ? ඒකින්ද බ්‍රෂ් එක හොයාගන්න ඕනේ. බ්‍රෂ් එක හොයාගන්න ඉතින් තව අපිට තනක් හම්බුනේ අපි බැලුවේ නැහැ නේද? කේබල් එක. කේබල් එක මේකට තාමු. මේකේ තියෙනවද බලන්න. මේකේ මොකුත් නැහැ. මේකේ තියෙනවද බලන්න. මේකේ තියෙනවද බලන්න. මේකේ තියෙනවද බලන්න. මේකේ තියෙනවද බලන්න. තියෙනවා. නිල් පාට කී එක. ඒ කියන්නේ බ්ලූ කී එක තියෙනවා. මේ මොකක්ද? ෆෑන් එක තියෙනවා. අර මැෂින් එකට උන ෆෑන් එකක් ඒක. මේ මොකක්ද? කොළ පාට අතුරකුත් තියෙනවා. කොළ පාට අතුරක් හරියන කොළ පාට දුරකටනේ. ඒකෙන්ද අපි කොළ පාට දුරක් හොයාගන්න ඕනේ. මොකුත් නෑ. මෙතෙන්ට කී කාඩ් එක ඕනේ පැනලා යන්න. ඒකින්ද අපි එතන කී කාඩ් එක දාලා යන්න. ගණී තාමත් සැරිසරනවා. දැන් ගිහලා පූල් මේ පීසා එක ඕඩර් එක දාමු. මොකද මට මතකත් නෑ 557යි 863. හරි. මොකද දාමු. ඔන්න දැන් පීසා එක ඕඩර් වෙන්න දාලා තියෙන්නේ. දැන් අපි මේක ගමු. ඒක දාන්න බැරි වගේ ඒක ගමු දෙක නිසා ආච්චිට හාගන්න. වැටෙනවා. දැන් ආච්චියන් මෙන්න ඉඳී තිනවා. එන්න ගොඩක් ඉඳී තියෙනවා. ට්‍රීට්මන්ට් පල්ලට යන්න ඕනේ. ආච්චියන්ම නෑ. පල්ලට යන්න. ඇරියා එබුවා දැම්ම බකට් එක ගත්තා ඇතුළට ගියා මොකක්ද අර තවත් කේබල් එක ඒකත් දාමු බකට් එක ගත්තා ගල් ටික අයින් කරා ටෙක් කරලා යනවා ඉතින් අයින් කරන්න ඕනේ ගල් ටික හොඳටම අයින් කරලා දාන්න ඕනේ නැත්නම් මේක බෑ කරන්න ගල් මේකේ මේ මිටියක් එහෙම නැහැ මිටියක් නැහැ අඬුවක් නැහැ කැන්වස් එකක් තියෙනවා ඒකත් අපි අයින් කරලා දාමු ඒක අයින් කරන්න ඕනේ මොකද පූල් එකේ වතුර අයින් කරන්න එපා බැරිනොත් අපි මැදි දැන්ම කැරියොත් එහෙම ගන්නව වතුර හරි වැටෙනවා තමයි හැටි ඊයේ වතුර වල හැටි කොළ පාට කියන්නේ කොළ නෙමෙයි ඒක දැන් කොළ කැඳේ එකක් වගේ තවත් කේබල් එකක් තියෙනවා ඒකත් දාගෙන මෙතනින් තමයි ඇතුළට යන්න වෙන්නේ මෙතනින් ඇතුළට යන්න දෙකට නැමිලා ඇතුළට යන්න ඕනේ දැන් තියෙන්නේ බරු ටික එළියට මේ රතු පාට කී එක දාලා මම්මට ඉතින් කී 4ක් තියෙනවා පාට 4න් 4ක් මෙන්න ක්‍රෑන්ක් එක දාලා අතන අරක වහමු ඊට පස්සේ මොනවද තියෙන්නේ ස්ක්‍රූ පොනේ දාලා මේක ගලවමු ඒක එකට දාලා අර කෑල්ල අරගෙන ඒක එතෙන්ට දාමු ඊට පස්සේ මේක අරිමු අරලාල කේබල් 4 දාමු ගයිනේ සද්ද වුණත් එන්න බෑ මොකද මම දොර ලොක් කරගෙන ඉන්නේ අපි දැන් කේබල් 4 සෙමීට මේකට සෙට් කරමු 1යි 2යි 3යි 4යි හරි ඇක්ටිවේට් කරන්න තියෙන්නේ දැන් අරක පල්ලයට කරපුවාම වතුර ටික නිකම්ම අයින් වෙනවා වක්කු අරගෙන
මේක මොකටද ගත්තේ? අර හරි හරි. හරි. තුවක්කුව මොකටද නේ? ඉස්කෝලේ නා ඩිස්කස්ටිං වෝටර්. ඒ කියන්නේ ජරා වෝටර් කියලා කියන්නේ. ජරා වතුර කියලා කියන්නේ. ඩිස්කස්ටිං ජලය. සුද්ධ සිංහලෙන් කිව්වොත් අපිරිසිදු ජලය. තවත් ජලය. හරි දැන් තහන මෙන්න මේවා බලවල බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔය මොන හරි තියෙන්නේ. වාතේ. නැද්ද මොකද? ආන්දිය. වාතේ. මේ සෙන්ඩ්‍රිනාගේ ෆොටෝ එක කෑල්ල අපිට ෆොටෝ ටික ඕනේ එක යතුරක් හොයාගන්න. ඒ යතුරෙන් මෙතනින් විතර ඒක අරගෙන යන්න. ඕ එන්නේ නැද්ද කොයන්ද බෑ. නැත්ක බකට් එකට ගිහිල්ලා ඒක දැම්මා. මම මේක ඇත්තටම ගහලා නැහැ. මේක මේ දෙවෙනි වතාව ගහන්නේ. දැන් තමයි මම මේකෙන් ඉවර කරන්න හදන්නේ. තාම මම මේකේ එන්ජින් එකක් දන්නේ නැහැ. ඒකවල ගහන්නේ මෙහෙමයි කියලා දන්නව එක. කවුරුද දන්නවද? කරන්න ඕනේ ඒක කවුරුද දන්නවද? ගහන්නේ මෙහෙමයි කියලා දන්නවා. Oh, hi. Didn't තව expect to ගේම් එක see ඉවර you කරලා here. මේක. පීසා කිල්ලෙකුත් ඇවිල්ලා පීසත් ගෙනල්ලා. බඩගිනි තිතුණා ඒක පොඩ්ඩක් දැන් ඕඩර් එක. Yes, but I don't have much time. I need to give you something in hurry. හරි ඒක කරගත්තා. Well, I don't think it's such a nightmare. Anyway, I'll help you. I didn't bring you pizza, මේක නයිට් මේක but I තමයි brought අපෝ. you something that will help you escape මේක from බයන්නක here. ඊනේ. පීස් එකක් නෙමෙයිද ගෙනල්ලා තියෙන්නේ. අපි කන්නේ නැද්ද? සෙන්ඩිනාගේ තවත් ෆොටෝ එකක් කෑල්ලා. හරි ඒකත් අරගෙන ෂේපට් එකේ මෙතනින් තනලා ගමු. එතන යන්න පුළුවන් අඩිය බෑ. මට දෙයි යන්න තියෙන්නේ. දෙන්නේ නේද? අර හීර වෙලා. බලන්න ඉන්න කැත අපි බේර ගමු යා. අපි බේරනවා දැන් අපි යන අපේ ටික කරගන්න. මෙන්න මොකද ගිහිල්ලා මෙන්න මෙතන මේක ඇරලා මේක ඇතුලේ තියෙනත් ඔය මොන හරි අරගෙන මේක ටෙනීගේ අම්මා ඒ ගැන කොහොමනක් අම්මට මේක ලන්ඩ්‍රි කීයකෝ ලන්ඩ්‍රි කීයක මං ගාව තිබ්බනේ රෙදි හොදන තැන යතුරු හරියා මේක වතුල්ල ගන්නවා බකට් එක ගත්තා කියා මෙන්න අර මැෂින් එකේ එන්ජින් එක තියෙනවා ඒකත් ගත්තා ඒක ගලවන්න ක්‍රෝබාර් එක ඕනේ කියලා කරන්න බෑනේ ක්‍රෝබාර් එක නැති මෙතනින් නැගලා අපි ගිහිල්ලා සෙන්ටිනාගේ ෆොටෝ ටික දාන්න තියෙන තැනට උඩින් පනිමු ඒක ලේසි එතෙන්ට යන්න පාර දෙකක් තියෙනවා එකක් මෙතන එකක් අතන මේකෙන් තමයි යන්නේ මේ කොහෙද ඒක වැටුන්නේ ආරික වට්ටම දැන් නැද්ද වැටියන්නේ වැටෙන්නල් පස්සේ වට්ටම එනකොට අපි දැන් මෙතනින් ගිහිල්ලා බලමු එතෙන්ට වැටෙන්න තැනක් තියෙනවා මම මෙතනින් ගිහිල්ලා තියෙනවා මට මතකයි මේකද බලමු කල්ලා ඔය එක තමයි අපි තියෙන තැන තවත් ගින්දර තියෙනවා මේ මොකක්ද තවත් පින්තූරය මේක පුෂ්මි මම තල්ලු කර මේ කප්පුවම දැන් අර කැමරා එක වැඩ කරන්න අවුරුත් නෑනේ ගෙනියනවා දෙක ඔක්කො ගත්ත රෙඩි වෙන්න යුද්ධෙට ලැහත් වෙන්න ගැහුවා දෙවෙනි දවසේ බලන්න පළවෙනි දවසේ තනගන්න කියලා බෑනේ වෙනක යතුරු වාරදී දැන්
එළියට ආවා. ඒකට මං හිතන්නේ මට මතක නෑ කලර් ටික පාට ටික එකතු කරපුවම තමයි ඒ පාට ගන්න පුළුවන්. මං හිතන්නේ දමුවේ කහයි කියන්නේ නිල් මං හිතන්නේ. නිල් තමයි. නිල් පාට තමයි. නිල් පන්ට ආවා. ඉපල්ලට යන්නේ. මට ගොඩක් තියනවා කරන්න. තාම මේකෙන් හතන එකක්වත් ඉවරලා නැහැ. ඉතින් එහෙම තමයි. ඉතින් කියන්නේ කියද්දි ගොඩක් වෙලාවක් තියෙන්නත් එක. මෙතන නේද බෑන්ඩ් මෙතන ඉතින්. අන්න වැටුණා. ඒපාර උඩකට වැටුණා. ආනේ හරියට අපි අර කුඩේ ඉන්නේ. දොර වහන්න. ගෑනේ කණි කණි ආච්චමනේ. මේ බඩු ටික දාගෙන දැන් උඩ තට්ටු. උඩ තට්ටු කියන්නේ තවත් මෙතන තට්ටුවක් තියෙනවා. බඩු ටික ඕනේ ඔක්කොම තියෙනවා අපි ගාව. දොර වහලා. අනේ මෙතන අපි සිම්පල් සජෙක්ට් කරන උඩ දොර. සිම්පල් ටික ගාලා ගන්න අකුණු දෙකයි අර මොකක්ද? නිකන් දැන් කවුරු හරි අත් උඩ දාගෙන ගොඩ එකක් තියෙනවා. ගන්න එන්න. මීට ඇදලා දාන්න ඕන. මේ අතන මොකද? අන්න ටොයිලට් බ්‍රෂ් එක තියෙනවා. ටොයිලට් බ්‍රෂ් එක තියෙන්නේ ටොයිලට් එකම. එන්න මෙතන ගුඩ දොර අරගෙන යන්න තියෙන්නේ. උඩට. මොකටද යන්න නෑ. අන්න මේකට තමයි දැන් අකුණු දෙකයි අර නිකන් අමුතු එකයි දාන්න තියෙන්නේ. ඒක තමයි. ඒක හරියට සෙට් වෙනකන් දාන්න ඕනේ. අන්න සෙට් වෙනවා. හරි දොර ඇරුණා. දැන් මෙතන ගිහිල්ලා මෙන්න මේ පොතට සැන්ඩිනාගේ ෆොටෝ 4 එකතු කරන්න ඕනේ. එතකොට තමයි මං කිව්වේ අතුර හම්බෙන්නේ. එහෙම කරන්න දාමු ෆොටෝ ටික. එතකොට නිකන් අපි නිකන් භාගයක් ඉවරයි වගේ. එතකොට පොඩි එකක් තියෙන නිකන් පොඩි ඉවරයි කරයි වගේ නිකන් වීඩියෝ ගේම් එකකට පොඩ්ඩක් කියමු තා. එකක් තියලා ඒක අරගෙන එතනට රිප්ලේස් කරමු. ඒක අරගෙන මේ හරියට ඒක ඒ දන්නේ අත් දෙකක් තියෙනවා. ඒක එකකින් තමයි වැඩි කරන්නේ. අත් දෙකක් තිබ්බනම් මොකද? කුණුත් ගහනවා යස්සේ. අන්න යතුර. වදේගේ යතුර මට නම් මතක නැහැ. මොනවාරි ඔතන මේ අපි නිකන් අපායකට වගේ යන්න යතුරක් තමයි මේක තියෙන්නේ. පොතක් පාවෙනවා. හරි යතුර අරගෙන බකට් එකට දාගෙන බකට් එක කොහෙද? බකට් එක උඩ නේද? මොකද අපිට බකට් එක ඕනේ නෑ නේද? අපි ඉතින් මේක ගිහිල්ලා අරකට දාලා මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා මේ වැඩක් තියෙනවා. මම බකට් එක වන්න යනවා තෝරන. බකට් එක තම ඔක්කොම තියෙන්නේ. නහුන්නස් ගෙඩියක්ද මේ අපෝ ගන්න එක වැටෙනවනේ. හරි දැන් හරි දැන් තියෙන්නේ වැඩේ කරන්න තමයි. දැන් ගිහිල්ලා හෙපට් එක අතල්ලේ ඉන්න. බය පාන්නේ. හරි ඔහොම තමයි. නෝ දාච්චියම්ම දොර අරින්න. දොර ඇරපිය. දොරත් ඇරපිය. මේක හෙපට් එක යන්නේ කොහෙන් කඩන්න බනේ. අන්න එනවා. ආවා දීපන්. හරි. ඒ ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහාට ආවා. කිසිම කේස් එකක් නැහැ. දැන් තියෙන්නේ අපිට තියෙන වැඩේ කරන්න. මෙතෙන්ට ආවා. බකට් එක තිබ්බා. අර අතුර ගත්තා. ඔව්.
හරි තියෙන අතෝ ගත්තා. දැන් මේක මෙතනින් උඩට නැග්ගා. මෙන්න මේ දොර ඇරියා. පල්ලෙහාට බැස්සා. පල්ලෙහාට බහින්න කියන්නේ මේ අන්න තර මේ කොටද මේ වගේ. ඊළඟ මහසින් අතෑරියා වගේ. පාන් පැත්තක් ඈ. මොකද්ද? මේ බඩු තියෙන මොකක් හරි කැෂියර් එක මෙයා සුපර් මාකට් එකකට වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මෙතනින් මොකද්ද හොයන්නේ? මොකද හයිලයිට් කරලා ඇති. මම හිතන්නේ ටෝච් එකක් මම හිතනවා. ටෝච් එක. ටෝච් එක. එතන මේක නිකන් සුපර් මාකට් එකක් වගේ කිව්වට මොකුත් නැහැ. පාට මොනවද බියර්ද නැහැ. මොනවද ටින් වගේක් තියෙන. එච්චරම තමයි. අන්න තියෙන ටෝච් එක. ඔන්න ඕක ගත්තම අන්න එහෙම ලයිට් නේ වෙනවා. එතකොට අපි ඉතින් ලයිට් එක දාගන්න ඕන. ලයිට් එක දාගත්තා. දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒක පාට හතෙන්ම තියෙනවා නිකන්. හැබැයි ගේම් වෙන සුපිරිය. ඒකට ඇඟ කිලිපලා යනවා ඒ හරියට. මම දැන් තමයි වැඩි. ඒක පාරම නිකන් කරුවල කාමරයකට වගේ වැටෙනවා. ඒක අන්න සින්ඩරෙල්ලා නෙමෙයි සැන්ඩිනා. මට බෑ මේක කරන්න. මොනවද බෑ කරන්න ඕන. යා. එක දොර ඇරලා අපිට පොත් 4කුයි සීක්‍රට් පීසස් ටිකකුයි ගන්න තියෙන්නේ. වැඩ නම් ගොඩක් තියෙනවා. තව එහෙමමයි වගේ අන්න යා දුපිය. ඒ ගෑණි දිහා බැලුවොත් ඉවරයි. ලස්සන හින්දා ලස්සනයි. ලස්සනින්ද බලපුවහම මැරෙන්න එනවා. පොත් 3ම මේකේ තියෙන. ඒක හොඳයි. ගේම් එක තවත් ලේසි කරා. උගහන එක ලේසි කරා. දැන් තියෙන්නේ කාමර වගේ තියෙන කාමර වලට ගිහිල්ලා බලන්න. ඒක දිහා ගන්න දැන් ඉතින් අන්න අපේ ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කරදර කරන්න එපා. එමිට වැඩේ කරගන්න තියෙන්නේ. අවුලන්නත් එපා. කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බෑ. ඒක ගිහිල්ලා වැඩක් නැහැ. බල්ල වැඩක් නැහැ. මේක මොකද? මේක වැඩකුත් නෑ බල්ල. අන්න කාමරේ මොකද්ද? ග්‍රැනි. ග්‍රැනි විතරයි ඉන්නේ. මම හිතන්නේ මේ මොකක් හරි හීනයක් වගේ සීන් එකක් තියෙනවා. අන්න ඉන්නවා. ඉතින් යන්න. තව තියෙනවා වගේ ඒක කරන්න. ඒක නෑ. නෑ තව නෑ. මේ ඔක්කොම පාරවල් එක වගේ නිකන් එකක්වත් හොයන්න බෑ ඒක මේකවත්. ග්‍රැනීගේ අම්මා. ග්‍රැනීගේ අම්මා. අන්න ඉන්නවා. බලන්න එපා. බැලුවොත් ඉවරයි. මේ ග්‍රැනී එක ග්‍රැනී 4 කියලා කියනවා. මේ කෑල්ල ගත්තද මම? හරි. මේ කෑල්ල ගත්තේ නැද්ද මම? අරගෙන නෑ. දැන් ඵලය වේවා හොයන්න බෑ. අයියෝ. හැම තැනම හරි එකක් හම්බුණා. ඒ ග්‍රැනී හිටපු තැන මං හිතන්නේ. තව එකක් හොයන්න වෙන්නේ. දැන් තව දෙකක් හොයාගන්න දෙනවා. පොස්ට් එකට නම් හරි. ඔය දාන්න තියෙන්නේ. අර තුර පේන්නේ තැනිතල. අර තියෙන්නේ. මේක මේක. හරි ගත්තා. දැන් තියෙන්නේ අනිත් එකක් හොයාගන්න. තව එක කෑල්ලක් හොයාගන්න තියෙන්නේ. දැන් නම් තියෙන දොරවල් ඔක්කොම ටික අරලා බලන්න. මේක කෙනාට අපිට එක දොරක් අර not now කියලා තිබ්බ නේද? මේ දොරද නැහැ. not now කියලා තිබ්බ දොර තමයි මම හිතන්නේ දැන් අරින්න තියෙන්නේ මේකද? නෑ ඒක නෙමෙයි. මේ පාරේද? මේ පාරද නෑ මේක නෙමෙයි. නෑ මේ පාර තමයි. හරි. මොන දැන් not now මේක නෙමෙයි හැපත් එක මම හිතා. අම්මා සිනමැටික් කෑල්ලක් යනවා.
අර බෝනික්කා මං අතෑරිය එමීටට අර කෑල්ල සීක්‍රට් පීස් එක අද ඒකත් එහෙම අරගෙන කොහමද මෙතන උඩට පැනගන්නයි ඕනේ හරි දැන් අපි ගිහිල්ලා ප්‍රධාන දොරටුව අරින්න ඕනේ ප්‍රධාන දොරටුව අරින්න මෙතන නගින්න ඕනේ මෙතනින් නැගලා අන්න අතනින් බහින්න ඕනේ මම හිතන්නේ දැන් නම් සෙන්ටිනාගේ කරදර ඉවරයි අන්න ඉස්සරහ දොර බැලුනේ අනේ මම හරි අහිංසකයි මට කරදර කරන්න බෑ අනේ මම ගෙදර යන්න මට යන්න ඕනේ අනේ ඉන්න අනේ මට මගේ අයියෝ කොහෙද මේ මොකද්ද මේ හෙල්ලෙනවා අයියෝ මොකක්ද භූමිකම්පාවද මට කනේ ඉන්න දෙන්න දුමකුත් එනවා අදුම දුමක් යා කොහොමද දැන්නේ තුරත් පත්ත මොකද දොරපිය දොරවල් වික්ක පාත්නට පාරක් කොහෙද මේ යාම් පඩිපෙත් නැහැ උඩට යනකොට අනිත් හාල්ගිර හරියට උඩට අපිට ඇටේ මෙන්න මගුල් යනවා ගන්නවනේ පැත්ත මොන කොහෙද යන්න ඕනේ දැන් කලබල වෙලා මම එලෙවේටර් එකට ඉස්ටේලේ හරි නිකන් වයන ඉස්සර හරි දුරගාවට ඉක්මනට බලන්න ඒක දැම්මා හරි අම්මේ යාන්තම් මම දැන් ගේම් එක ඉවරයි අපි එළියට ආවා ලස්සනට පිටාවනේ මාර ලස්සනයි අපි උස්කුස්තයි පරම රමණීය නිදි වර්ජිතයි අපි යන්න බැරිද සිනමැටික් කැලිය මාරුනේ ඒක මොන ළඟට යන්නේ අද වෙලා අන්න මට හිතුණා ඇදලා ගණේ කිය අය එතන ඉවරයි අපේ නින්දෙන් නැගිට්ටා මම හිතා ගන්නවා කවුරුද තට්ටු කරේ මොනවද මං එනවා එනක මං ඉන්නේ අවින්ද එනකම ලයිට් දාන්න ලයිට් අන්න ඔන්න ඇක්ට් 2 එකක් පටන් ගත්තා පුතා ඉවර නැත්තේ කියන්නේ මේ දොරවල් ඇරිය හැකිද බෑ මම ඇක්ට් 2 එක පටන් ගත්තා එහෙනම් බොක්ස් එක එකක් දෙන්න ආවිත් ඉන්න අර සීක්‍රට් දොරේ අතුර මිස්ටික් කී අද්භූත යතුර එළිය නම් නිදාගමු අපි මේ පැත්තේ නිදාගමු අන්න මේක නිදා ගන්නකොට එහෙන් ඇහැරෙනවා එහෙම තමයි ගේම් එක හදලා තියෙන්නේ හරි දොරේ අරපන් හරි අයියෝ වරෙන් කුමාරනා හරි ඔය ඉතින් මේ ගේම් එක ගන්න ඉතින් මම ඔයාලට කියන්නේ ලයික් එකක් දාලා පොඩි දෙයක් සබ් එකක් දෙන්න මේක ඔයාලගේ ලයිට් අනුව තමයි ඉතින් මේක රීච් වෙන කටේට බලන්න පුළුවන් එතකොට ඔයාලා ඉතින් ඔය නිකන් තියෙන එක නේ පොඩ්ඩක් ඔබහන් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ එබුවා කියලා මොකද එම්බල මේ මුකුත් වෙන්නේ නැහැ මේ පොඩ්ඩක් ඔබලා පොඩි එහෙම ඉක්මනට දෙන්න subscribe කරලා කමක් නැහැ ඉතින් subscribe කරලා bell icon එක click කරලා දාන්න ඒක එහෙම කමක් නැහැ ඉතින් හරි අපි දැන් ආයෙත් යන ගේම් එකට මෙන්න secret door එක ඒක ඇරියා අන්න green cog wheel එකක් තියෙනවා මේ අතුර දැන් අපිට වැඩක් නැහැ ඒකින්ද අපි මේක පැත්තකට දාන්න කලින් මේක ඇතුළට ගිහිල්ලා බකට් එක අරගෙන මේක ඇතුළට ගිහිල්ලා මේක ඇතුළේ තියෙන බඩු ටික ගමු
වෙයි බකට් එක ගත්තා. තව මොනවද තියෙන්නේ? මම හිතන්නේ මේකට ඕනේ රතු පාට එක මම හිතන්නේ. රතු නෙල්. නෙල් තමයි. මොකද මේ නෑ මොකුත් නෑ. මේ මොකද නෝට් එක. මේ වක්කරි මැෂින් එකක් හදන සීන් එකක් තියෙනවා. මැෂින් එක හදලා මේ මොකද්ද? මොකක්හරි හැංගෙන්න පුළුවන් කාමරයක්ද නැත්තම්? අම්මට සිල්. ඒ කාමර සුපිරිය. ගේමින් රූම් එකක් හදාගත්තා ඒක ඇතුලේ. ගාන්ට තියෙන ඔක්කොම ටික. හරි. පල්ලයට යමු. මම ඇත්තට මෙච්චර දුර ඇවිල්ලා නෑ. මේ මොකද්ද? තික් කේබල් එකක් හම්බුණා. මොනවටද කියලාවත් මට හිතා ගන්න බෑ තාම. මොනවටද ගන්නේ? මොකද්ද මම මේ කරන්නේ කියලා. මම මෙච්චර දුරට ඇවිල්ලා නෑ මේ ගේම් එක ඇත්තට. මේ ඉවර කරන පලින තව ගහන දෙවෙනි වතාව. මේ දොර මේ මොකද්ද? ටේප් එකකුත් හම්බුණා. ගොඩක් බඩු තියෙනවානේ. ටොයිලට් බ්‍රෂ් එකකුත් තියෙනවා. ගොඩක් බඩු මේක එහෙම අයින් කරන්න පුළුවන්ද? තවත් කොක් වීල් එකක් තියෙනවා. ඒක නිල් පාට. හරි. මම තමයි ගේම් එක දාන්නේ ඉතින්. හරි කොළ පාට අතර දැන් තමයි ඕන වෙන්නේ අපිට. දෙන්න කොළ පාට අතර. අරින්න අන්න අර මං කියපු මැෂින් එක මං හිතන්නේ. ඒක තමයි මැෂින් එක. ඕකෙන් තමයි මේ හීන ලෝකෙන් අපිට යන්න පුළුවන් සදහටම. මම මේක හදන්න තියෙනවා එන සීන් එකක් අපට සිරි. මේ බඩු ඔක්කොම ගලවලා කේක දාන්න තියෙන කොළ පාට එක කොළ පාට එකට රතු පාට එක රතු පාට එකට නිල් පාට එක නිල් පාට එකට ඔහම තමයි දාන්න තියෙන්නේ. මේකෙන් මේවා ගලව ගන්න ඕනේ නැත්තම් මේක දාන්න බෑ නේද? මේක ටික ගලවගෙන වැඩේ ලයින් එකේ කරගන්න ඕනේ. සීන් එකේ තුනයි මේ මතුල හතරයි වැටුණා තපා ගාලා. දැන් මෙතනත් එකක් තියෙන ඒකත් අත කරලා දැන්. හරි. තව කරා දැන් මම තව කරන්නේ නැහැ. තව එකක් තියෙනවා මේක. තියෙනවා. මේ මගුල හරියට අහු වෙන්නෙත් නැහැ. මල්ලක් පායින ඒක. හරි ඒක ඉවර එතන ඒක. දැන් මේ ටික එන්ජින් එක දාන්න දැන් ටොයිලට් එකට ගිහිල්ලා අර මැග්නටික් ටූල් එක හොයාගන්න ඕනේ. ඒ වගේ මැග්නටික් ටූල් එකෙන් අපිට ටේප් එක හොයාගත්ත හැකි සින්ඩිනාගේ ඩයරි එක හම්බුණාට පස්සේ. මම හිතන්නේ ඒකේ කාමරේ තමයි තියෙන්නේ. ඒ කාමරේට මේක ගන්න ටොයිලට් බ්‍රෂ් එකෙන් අර ටොයිලට් එක අතුල්ලලා දාන්න ඕනේ. ඊට පස්සේ එතනින් මොකක් හරි එකක් හම්බ වෙනවනේ. ඒ දෙක එහෙම තමයි ගන්න. මේ ගෑණි මේ පල්ලයට ආවොත් එහෙම කන හොඳ ඔලුවෙන් පාරක් එක. මේකට යන්න ඕනේ. මොකක් හරි මෙතන මේකක් හරි අපරාධයක් සිද්ධ වෙනවා වගේ පොඩි සීන් එකක් තියෙනවා. පරිසන්න ආච්චියම්මා ගියා. අම්මා මෙතන ට්‍රැප් එකක් දාලා අම්මා දුවන්න බෑ. නැමිලා ඉන්නේ දුවන්න බෑ. මං අරක දැම්මනේ. එහෙම තමයි අපි දුර දිග බලලයි වැඩ කරන්නේ. අපි එහෙමයි. ගේමර්ස්ලා ඔක්කොමලා එහෙම තමයි. ශනික මොකද ඒ කියන්නේ? ශනික තීරණ ගන්න පුළුවන්. ඔක්කොම Oh ගේමර්ස්ලා. my god, what is this?
Where is the coat from? Don't worry, in this And the stream, Gandai was toilet it. brushes can cough. මොකුත් නෑ ටොයිලට් එකේ. අම්මට මේ ගෑණි හැම තැනම ඉන්නවනේ. අතනින් පැනලාවිල්ලත් නිකන් ඉන්න දෙන්නේ නැහැ මේ. මොකක් හරි කරලා බය කරන්නම හදන්නේ. අපි බය වෙන්නේ නැහැ. පිස්සුනේ. අපි බය කරන්නේ. මේ කොහෙද මේ යන්නේ? ඔය වැරදි පැත්තට නේ යන්නේ. රැක පැනලා දෙන්නේ. හරි. දැන් අපිට මොකක්ද ඕනේ? දැන් මට ඇත්තටම මොකද්ද කරන්න කියලා අදහසක් නැහැ. අතෙන් ගිහලා බඩු මොනවද තියෙන්නේ කියලා බලලා අද අපිට ක්‍රෝබාර් එක ඕනේ. අපි ක්‍රෝබාර් එක ගන්න කලින් මේ එන්ජිම මොකද හදලා ඉන්නේ? එන්ජිම හදලා ඉන්නේ. අනේ අර මේක අරන් ඉන්නේ. ටේප් එක තියෙනවනේ. බෑ ඒක මේක එතෙන්ට දාලා ක්‍රෝබාර් එක හොයාගන්න ඕන. ක්‍රෝබාර් එක හොයාගෙන මේකෙන් අර වොෂින් මැෂින් එක ගලවලා ඒක ඇතුලේ තියෙන ටේප් එක අරගෙන ක්‍රෝබාර් එක දැන් හොයන්න ගියපම තමයි දැන් අච්චිට හරියන දුපන් ආච්චිම දුපන් එනවාගේ ඩිගි සද්ද නැති වුණා. අන්න එනවා දුපන් වරේ මගේ පිටපස්සේ වරේ හේකෝ පලයන් හේකෝ වරේ ගහ ගන්න වරේ වැඩි තැන දැන් මේක හරි එහෙම තමයි කාටද වරදිනවනේ. තුවක්කු වරන් ඇවිල්ලා ඩේන් ගාලා තමයි තුවක්කු ගන්න මල්ලි බකට් එකෙන් තුවක්කු වරන් දෙන්න මට අන්න එකක් තියෙනවා වෙලාවට. ඒ තුවක්කු තනියකින් වෙඩි තියන්නේ කොහොමද? වරේ ඩේ අප්පා විසි වෙලා ගියා පව්වේ. පණ තියෙනවා නම් වෙදිච්ච පරමරෙන්නේ. ආර මොකද නිකන්. ග්‍රෑන්ඩ්පා හිටියනම් හොඳ වැඩක් කරේ. හරි ඒක ප්‍රශ්නේ ඒක ඕනේ ඒක වැඩක් නෑද? දැන් ගිහිල්ලා අපි කොහමද ටේප් එක හොයාගමු. ටේප් එක නෙමෙයි අර වයර් එක නේ. මොකක්ද ඒකට කියන්නේ? මේ චේන් එකක් වගේ එකක් තියෙන්න පොඩි. මේක හදන්න මේක තියෙන්නේ. මේ තියෙන්නේ මේ කොහේ යනවද මන් දන්නේ නැහැ. මටත් රැක දැන්. මෙන්න මෙතන. දැන් මේක මෙතන තාලා යන්න තමයි වෙන්නේ. දැන් ගිහිල්ලා ක්‍රෝබාර් එක හොයන්න ඕනේ. දැන් ක්‍රෝබාර් එක තාන් ගෑණි ආච්චියන්නේ. ක්‍රෝබාර් එක දැන් ටික හොයන්න තියෙන ක්‍රෝබාර් එක හොයන එක මට ටිකක් නෙමෙයි ගොඩක් අමාරු නා. ඉපත් යන්නේ මම අර ගෝස් කරන්නේ. මෙහෙවත් නෑනේ මේ ක්‍රෝබාර් එක. අනේ කොහෙද? වැඩි වෙලා හොයපුවම එපා වෙනවා. දැන් මට එපා වෙලා ඉන්නේ. කතනේ හම්බෙන්නෙත් නෑ. මම ගණි යනවද? ආච්චි එන්න. එන්න. අපර 31ක් මේක අසිනාවේ එන්න. හරි. එයා ගියා. මම තුන් ක්‍රෝබාර් එක අයියෝ එපා වෙනවා. ඔතන ගිහලා බලමු අපි මේ පැත්තේ තව තියෙනවද කියලා. ඒ වහලා තියෙන එක බලමු. මොන ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මේ තියෙන බඩු සුපිරියට තියෙනවා. මේ තියෙන ක්‍රෝබාර් එක ඔන්නම තමයි තියෙන්නේ සීන් එක. දැන් ගිහිල්ලා අර කැරලා මේක දාන්න තියෙන්නේ ඒකට. මේක දාන්න ඒ ටේප් එකකින් ඒක උතලා අරගෙන එන්න තියෙන්නේ. මේක කැඩිලා තියෙන්නේ මං හිතන්නේ. හරි ටේප් එක ගන්න. ටේප් එක ගත්තා. අන්න ඒ ගැලේ වතර ගත්තා.
දැන් තියෙන්නේ අපිට ගිහිල්ලා මේක අර මැෂින් එකට දාන්න. මැෂින් එකට දානවා කියන එක ලේසි. ඊට පස්සේ දැන් ඉතින් අර තව ඉතින් තියෙනවා ටිකක් නෙමෙයි ගොඩක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. මේ තෙන්ටත් ආවා. තෙන්ටත් ආවා. දුකන් හරි එන්න එන්න ටනනනනනනනනනනනනනනන එන්න මෙයා යන් පල්ලෙට ගිහලා මේක දාමු. මැෂින් එකට දාලා තව තියෙනවා ඉතින් හොයන්න ඒක එතන ඉවර වෙන්නේ නැහැ මැෂින් එකට දාලා ඒක එහෙම ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. හැම ගේම් එකක දවස් 5යි තියෙන්නේ. අන්න එක දැම්මා. දැන් අපි වයිට් කී එක හොයාගන්න ඕනේ. වයිට් කී එක හොයාගන්න කලින් අපි මේක ටිකක් අපි හදලා එමු. මැෂින් එක හදලා එමු. ලාවට හරි. ඒතර අපිට යතුරු ටික විතරක් ඉතුරු වෙනවා. අපි යතුරු ටික හරියන දොරවල් ටික හොයාගෙන අපිට එක යතුරයි මදි. මේ යතුර සුදු යතුරක් කියලා එතන වයිට් කී කියලා එක. ඒක විතරයි මදි. ඒක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න හෙන කට්ටක් ගන්න ඕනේ දැන්. ඒ පායනනේ. ඔක්කොම එකපාර හොයාගන්නත් ඕනේ. ඒත් හැබැයි කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි දැන් යන්නේ මං කලින් හිටපු තැනට. සමහර විට එතන මොකක් හරි යතුරක් තියෙන්න පුළුවන්. මේ අර සින්ඩ්‍රෙල් ඔකද සැන්ඩ්‍රිනාගේ නේද මන් දන්නේ නැහැ. කොහොම හරි එයාගේ ඩයරිය එකකට දාපුවාම මේ එතනින් තමයි අර ටේප් එක එන්නේ. ඉක්මන් කරපන්. හරි මෙන්න මේක. මොකද ඒකට මම හිතා රතු නෙමෙයි. රතු තමයි මම හිතන්නේ. රතු තමයි. නැත්te අනි සුදු පාට යතුරක් කනේ තියෙන්න. අයියෝ නෑනේ. හෙත් තියෙන නෑනේ අයියෝ. මගේ බලාපොරොත්තු සුම්බුන් වෙලා ගියා. දැන් වැඩක් නෑ ඉතින්. කොහොම යතුරු වෙන් දාලා යන්න තියෙන්නේ. ලන්ඩ්‍රි කී එකක් දාමු. ලන්ඩ්‍රි කී එකක් දාලා ඔය දැන් අපි දැන් ඔබේ ලන්ඩ්‍රි කී නේද ඒක. වැඩක් නෑ. දැන් තියෙන්නේ ඉතින් හොයන්න. තුවක්කුවත් ලෝඩ් කරගත්තද? ඒක උණ්ඩයක් තියෙනවා. මෙහෙවත් නෑනේ. අයියෝ. මයිත් ඉතින්ට ටැක පැනලා තියෙන එක බං එක ඔබපන් මෙහෙම. එක පළවෙනි තට්ටුවට යන්න ඕනේ. අම්මේ. අර මොකද අර? මොකක්ද මේ එකපාර මම ග්‍රෑන්ඩ් පාස් වෙනවා දැන්. ග්‍රෑන්ඩ් පා ඉඳපා ළඟට ඉඳපා කියනවා ඩේ. ඕ මං ග්‍රෑන්ඩ් පාගේ ලාලා ඩින්ඩින් ඩොන් එක ඇල්ලුවා. හරි දැන් අපි මැෂින් එක හැමීට හදමු. අන්න හරි මේ එන්ජින් එක දැම්මා. ෆෑන් එකක් දාන්න ඉක්මන දාන්න. වැඩ ඉක්මන් කරන්න ඕනේ. ෆෑන් එක දාන්න. ඔය මොකද්ද? ටික් කේබල් එක දාන්න. ඒක අහුවෙන්නේ නැහැ. දාන්න. හරි වැටුණා. හරි ඊට පස්සේ ඔක එක්ස්චේන්ජ් එක අරගෙන යතුරු ටික තද කරන්නයි තියෙන්නේ. හරි දාන්න.
දැන් තාම යන්න බෑ. තාම යන්න වයිට් බෑ. තාම වයිට් කී එක හම්බුන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. හොයම්. ආනියක වැඩ මොන මගුලක්ද? හරි හොයමු තව හොයමු. සුදු යතුරු හොයමු. අපි channel එකේ නම දාමු මෙතන අපි. මොකද අපි channel එකේ නම Shadow Gamer SL කියන එක. දාපුවා Gamer SL. YouTube channel එකේ නමත් තියලන්නේ. හොඳයි. guest book එකනේ. යා ගිහලා පිටත් යතුරු හොයමු. 2000 years later. අපු තවත් මේ යතුරු හම්බුන්නේ නැහැ මොන මගුලක්ද? යාම් කදර. නෝනි. කොයි මෙච්චර ලා මෙතන තිබ්බේ මොන මගුලක්ද මේ? අයියෝ දැන් හොයමු දැන් කරන්න දෙන්නේ දැන් හරි ඉතින්. කොහොම හරි හම්බුණා. දැන් හොයන්න තියෙන්නේ දාගෙන. වටේ දැන් මැග්නටික් කී එකක් හම්බුණානේ. ඒකක් තියෙනවා දැන් අර වර්ගොන්ලොන්ත ගෑණිගේ මේක තමයි හොයන්න දෙන්නේ. මොකද ඩයරි. හොයලා පර කෙරෙලේම කාමරේක තියෙන්න ඕන. මල පයින්නවා ඉතින් දැන් තියලා තියෙන තරහ යනවනේ නැද්ද? තරහ යනවා. ආච්චිරහ කරනවා. ඒ කී විදිහටම තියෙනවා එහෙම. හරි. කොහොම හරි හම්බුණා. මට මෙතනින් පැනලා යන්න ඕනේ. දැන් අපි ටේප් එක හොයාගන්න ඕනේ. හරියන්. එක්කන්ට හරියන්. අන්න එහෙම. උඩටම යන්න ඕනේ. උඩට බා. අන්න උඩටම යන්න ඕනේ. උඩටම ගිහිල්ලා උඩටම යන්නත් ඕනේ. මෙහෙම යන්නේ. උඩටම ගිහිල්ලා උඩටම යන්නත් ඕනේ. උඩටම ගිහිල්ලා දෙක බන් දෙක. අයියෝ ට්‍රැක හොඳටම ට්‍රැක පැනලා තියෙන්නේ. දෙක. හරි. තමයි යන් හරි. දපා. එතන පොඩි සිනමැටික් කැලක් යනවා. කොහෙද යනවා? අන්නර ටේප් එක ගනි. ටේප් එක ගත්තා. හරි යාළුවනේ ගේම් එක. බැහුණා. තරපිය. අපි දැන් ඕන්න ගේම් එක යන්දිම හරි ඉන්නේ. යසයි. මොන පළවෙනි පාරට මේ ගේම් එක ඉවර කරන්නේ? ගැහුවට ඉවර කරන්නේ දැන්. උඹලත් එක්ක ගහනකොට එන මොරාල් ඈ. බඩි පිළින් යනකොට මෙතනින් යන එක ඇඟටත් ගුණයි අපිටත් ගුණයි කාටත් ගුණයි. ඉතින්දා රිනේකට ගිහිල්ලා වැඩේ පටන් ගන්නයි කියන්නේ එහෙම දෙයක් කරන්න නැහැ. ගිහිල්ලා මේක දාලා අපිට යන්නයි තියෙන්නේ. බැටරිත් බහලා යස්සේ. කමන්නේ අයියා. තව විනාඩි තව පොඩ්ඩක්. This is it. Now you can find out the whole truth. Start your journey now. සතුට සමරන්න ඕනේ. මේ සතුට සමරන්න ඕනේ. දෙයියා. දුරවල් වහන්න ඕනේ. දුරවල් වහන්න වෙන. වහන්න. දුරවල් වහන්න. දොර තියෙනවා. දොර වහන්න. කොහේ හරි. let's go. ඔන්න එහෙනම් අපි දැන් යන්න දන්නේ ට්‍රිප් එක. Where is my mind now? Don't worry. We're just starting the process of dehypnosis. This place is designed to clear your mind. However, as expected, we've already found the cause of your illness. Gather your will into a fist. Soon, it will all be over.
ඉවරද නැද්ද? ඒ තාමත් එතනමනේ ඔයි. හරි අපල් මේ දොර බලවන්ද කියලා. මේ දොර ලොක්. ලොක් දොර ලොක් යකෝ. අරපියෝ. අරගෙන මේ කරේ. මට සිරි. ග්‍රැනි එකට අරන් ගිහිල්ලා පිය. කොහොමද යන්නේ? වාරින්ද ටි ග්‍රැනි එකටත් අරන් ගිහිල්ලා. මේ දොර අරින්න පුළුවන්. මේ ග්‍රැනි දෙක chapter 2 එකටත් අරන් ගිහිල්ලා. chapter 3 තියෙනවා. ඒ කියන්නේ මේවා මොකක් හරි සම්බන්ධයක් තියෙනවනේ. හරි දැන් තමයි තේරෙන්නේ. chapter 4 නෑනේ. ඉන්න අපි කැලයක් ඇතුලේ. කොහෙද හිරුණානේ? හරි ප්‍රශ්නයක් නෑ. කැලයක් ඇතුලේ යන්නයි තියෙන්නේ. අපි හැත්ත පොඩ්ඩක් ගිහලා පොඩ්ඩක් ඇවිදලා බලමු ඉතින්. සිටිජය මට සිටිජය පේනවා. සිටිජය එහාට යන්න බෑ සිටිජයට. ඒකෙන් අපි යනවා කැලේට උඩට. මේ තියෙන පාරක් බලන්න ඉතින් බයි යනවා. ඒ ඉවර වෙනකන් යන්න වෙන්නේ. ඔය ගස්සස් වලින් ගන්න බෑනේ. දැන් මේ පැත්තට යන්න දෙන්න මම ගන්න. මේ පැත්තට නෙමෙයි යන්න දෙන්නේ. අනිත් පැත්තට යන්න දෙන්නේ. මොකද සද්දේ? මට සද්දයක් ඇහුණා නිකන්. අර උඩින් වැටිච්ච එක මං හිතන්නේ අර වැටුනේ. ඒක පණ දිනනවද බලන්න. Oh my god! You were good at challenges. Well, let me give you another one. Start! Lol. This was not surprising. I assumed you couldn't handle this challenge. Well, looks like it's time to end the research. In other words, it's time to wake up. Although, this is not the end of the tape. But the best thing to do would be to end everything right now. What the hell was that? You yourself signed the papers. We are not responsible for this. So, that's it. We did the necessary research. Completed your hypnosis ahead of schedule. But that's okay. Now you can go home. Thank you for taking part in this experiment. Your phone number remains with us. If we have new cassettes, we can call you. Granny 6 sounds cool, doesn't it? God, maybe enough Granny's cassettes. Have a nice day. Goodbye. Goodbye. ඉවර නෑ වගේ.
තව කෑල්ලක් තමයි මම කිව්වේ. Please wait. I need to remember the address. Your path has no end. What are you even talking about? Is this some kind of joke? And of what? Main question. Are you sure that this is really the end? හරි යාර එන්න මොයි විදිහට ගේම් එක ඉවර වෙනවා. ඉතින් ගේම් එකට ආස හිතුණා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ